හැදෙන්නේ එතනින්. මූලික ශිෂ්ටත්වය හැදෙන්නේ එතනින්. මූලික හැදියාව නිර්මාණය වෙන්නේ එතනින්. අම්මලා තාත්තලා ඒවා කතා කරන්නේවත් නැතුව ඒගොල්ලොන්ගේ ඇඟ විතරක් පෝෂණය කරනව නේද? බලිවද්දෝ ජීරති මන්සානි තස්ස වඩ්ඩන්ති පඤ්ඤා තස්සන වඩ්ඩති. හරකෙක්ගේ වගේ ඇඟ හැදෙනවා. හැබැයි මොලේ හැදෙන්නේ නැහැ. බුද්ධියක් නුවණක් දිනු වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ හරක් වගේ වැඩ කරනවා. හොඳ ඇඟපත තියෙනවා ඒවා පුම්බගෙන. කාගේ හරි තක්කඩියකින් ආයුධ කැලලක් හොයාගෙන මන්නක් කැත්තක් මන්නයක් හොයාගෙන ඉල කපන කොටනවා. මරනවා. ඇයි? ගේ ඇතුලේ බඩකට විතරක් කඳ බඩ විතරක් ලොකු මහත් කරලා තියෙනවා. නුවණ ලොකු මහත් කරන්ට වැඩ කළා නැහැ. ඒ දහම කියලා දීලා නැහැ. දැන් මේවා කියලා දෙනකොට මේ සමහරු කියන අය ඉන්නවානේ. මේ පේජ් එකේ නෙමෙයි මේවා අරගෙන වෙන අය දානවනේ. ඉතින් යටින් ලියනවා. ඕවා බන. ඕවා මේ නිවන් මඟ නෙමෙයි. නිවන් මඟ නෙමෙයි නම් ඒක ඉතින් බුදුහාමුදුරන්ට තමයි කියන්න තියෙන්නේ. මට කියලා වැඩක් නැහැ. බුදුහාමුදුරන්ට තමයි ගිහිල්ලා කියන්න වෙන්නේ. මේ ඔබ වහන්සේ මේ මිනිස්සුන්ට පවින් වලකින්නේ කියලා තියෙනවා. ඕවා නිවන් මඟ නෙමෙයි. අපි තමයි නිවන් මඟ දන්නේ.